හායි කොහොමද ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එක අපි කොහොමද අපේ බබාගේ අකුරු කියවීමේ උත්සවයට රෙඩි වුණේ කියන එක ගැන. ඉතින් ඔයාලට මේ පේනවා වගේ අපි ඉස්සල්ලාම කරේ කතරගම ගිහිල්ලා බබාට ආශිර්වාද ලබා ගත්ත එක. ඉතින් මම මුලින්ම කරේ ෆන්ක්ෂන් එකට ඕනි අමතර දේවල් රෙඩි කරගත්ත එක. ඔයාලට ටයිම් එක තියෙනවා නම් මේ අකුර ගෙදරදිම හදන්නත් පුළුවන් නැත්නම් කඩේ ගන්නත් තියෙනවා. ඉතින් අපේ බබාට ලැබිලා තිබුණේ දුඹුරු පාට නිසා මම ගෙදරදිම අකුර හදාගෙන අවශ්‍ය විදියට කලර් කරගත්තා. ෆන්ක්ෂන් එකට ගෙදරදි හදාගන්න කෑම ටික මම හැදුවේ නැකත් දවසට කලින් දවසේ. ඉතින් මම ගෙදරදි හැදුවේ මාෂ්මෙලෝස් සහ කේක් එක විතරයි. ඉතින් ඔක්කොම කැවිලි වර්ග ටික බබාගේ අත්තම්මි හදලා ගෙනල්ලා දුන්නා. ඕන කරන පළතුරු වර්ග සහ ධාන්‍ය වර්ග ටික ඔක්කොම මම රෙඩි කරගත්තේ ෆන්ක්ෂන් එකට දවස් දෙකකට කලින්. ඉතින් මේ ඔක්කොම පළතුරු වර්ග ටික හොදලා කලින් දවසේ රෑ රෙඩි කරලා තියාගත්තා. එතකොට මට ෆන්ක්ෂන් එක දවසේ උදේට ලේසි නිසා. අවශ්‍ය කරන ධාන්‍ය වර්ග හතත් මේ විදියට එක ළඟ තියාගත්තා. ඒ වගේම තමයි අකුරු කියවීමට ඕන කරන පොත්, පැන්සල්, ගල් කූරු, ගල් ලෑලි ඔක්කොම ටික එක ළඟ පිළිවෙලකට රෙඩි කරලා තියාගත්තා. එතකොට උදේට මට ඒව හොයා ඉන්න දෙයක් නැහැ. ඒ නිසා උදේට බොරුවට ටයිම් එක වේස්ට් වෙන්නේත් නැහැ. ඒ වගේම තමයි පළතුරු සහ කැවිලි තියන්න ඕනේ වට්ටි ටිකත් මං කලින් දවසේ රෑ රෙඩි කරලා තියාගත්තා. ඒ වගේම මේ විදියට arrange කරලා තියාගත්තා. එතකොට උදේට මට arrangement ගැන ලොකුවට හිතන්න දෙයක් නැහැ. මේවට එහෙමම කැවිලි, ධාන්‍ය සහ පළතුරු පුරවන්න විතරයි තියෙන්නේ. නැකත් දවසේ උදේම මට කරන්න තිබුණේ මල් වට්ටි දෙක රෙඩි කරගන්න එක. නැකත් කොලේ තිබුණ විදියට මල් වර්ග 7කින් තමයි මල් වට්ටි දෙක රෙඩි කරගත්තේ. මට අන්තිමටම කරන්න ඉතුරු වෙලා තිබුණේ ධාන්‍ය වර්ග ටික, පළතුරු වර්ග ටිකයි, කැවිලි වර්ග ටිකයි වට්ටි වලට දාලා රෙඩි කරගන්න එක. ඉතින් කලින් දවසේ රෑ ඔක්කොම arrangement ටික කරලා තිබුණ නිසා ඒ දේවල් ටික ඉවර කරගන්න මට පැය භාගයකටත් අඩු කාලයක් තමයි ගියේ. ඉතින් ඔයාලට මේ පේනවා වගේ මම හරිම පොඩි වෙලාවකින් මගේ ධාන්‍ය 7 අකුරයි, කැවිලි වට්ටි දෙකයි, පළතුරු වට්ටි දෙකයි රෙඩි කරලා ඉවර කරගත්තා. ඉතින් මේ තියෙන්නේ අකුරු කියවන දවසේ මගේ ෆයිනල් arrangement එක. කලින් දවසේ මේ හැම දෙයක්ම රෙඩි කරලා ප්ලෑන් කරලා තිබුණ නිසා මට කිසිම දෙයක් මිස් කරගන්න නැතුව, කිසිම කලබලයක් නැතුව මේ දේවල් ඉවර කරගන්න පුළුවන් වුණා. නැකත් දවසට කලින් අපිට පන්සල් යන වෙලාවක් තිබුණ නැති නිසා අපි අකුරු කියවීමෙන් පස්සේ පළවෙනි විහාරයට ගිහිල්ලා බබාට ආශිර්වාදත් ලබා ගත්තා. අංජලි කරණී විවසන නොවැටෙන සුළු නියත සම්බෝධිය පිහිට කොට ඇති සෝවා